ආදරණීය දිනපොතට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. කොග්ගල ඔය මයිමුණු සුන්දර ගමක තමයි මම ජීවත් වෙන්නේ. විශේෂම කාරණය තමයි අපේ ගෙදර ඉස්සරහින් තමයි මේ කොග්ගල ඔය ගලාගෙන යන්නේ. ඉතින් දැන් මේ මම අපේ ගෙදර ඉඳන් ඇවිදගෙන යන්නේ අපේ ගෙදර ඉස්සරහා තියෙන තොටුපළ ළඟට. ඔන්න ඔය පේන දූපතෙන් එහා පැත්තේ තව ඈතට යනකම්ම තියෙන්නේ කොග්ගල ඔය. ඔයාලා අහලා තියෙනවනේ මඩොල් දුව ගැන. අන්න ඒ මඩොල් දුව තියෙන්නේත් ඒ හරියේ. තව දූපත් ගොඩාක් එහාට වෙන්න ගියාම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉස්සු බිත්තර. මම දන්න විදිහට නම් ඔව ඇතුලේ තමයි ඉස්සු හැදෙන්නේ. මම ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. අපි පුංචි කාලේ ඉඳන්ම ඔවට කියන්නේ ඉස්සු බිත්තර කියලා. මේ බලන්නකෝ මේ කටුවත් ඇදගෙන හිමින් යන්නේ කවුද කියලා. මේ යන්නේ බෙල්ලෙක්. ඔයාලට හොඳට මේ හරිය බැලුවොත් පිනීවි. එයාගේ වටේට චුටි තිත්ත පැටව පීනනවා. ඔන්න ඔය හරි හොඳට බලන්න. මේ යන්නේ චුටි තිත්ත පැටව. අනේ මේ බලන්නකෝ මේ පසුගොඩ ඇතුලේ හැංගිලා ඉන්න ඔරෙඩිය කවුද කියලා. මේ ඉන්නේ කකුලුවේ. ඉතින් මෙයාලා පසුගොඩ දාලා හදපු මෙයාලගේ ගෙවල් ඕන තරම් මේ හරියේ දකින්න ලැබෙනවා. මෙයාලා ඉතින් අපි දකිනකොට හරි ඉක්මනට මෙයාලගේ ගේ ඇතුළට දුවනවා. මම මේකත් වීඩියෝ කරගත්තේ හරිම අමාරුයි. බලන්නකෝ ඔයා බලාගෙන ඉන්න හැටි. මේ තියෙන්නේ කඩොල් ගෙඩි. හයි කොහොමද? ඉතින් මේ තියෙන්නේ කඩොල් ගෙඩි වලින් අපි පුංචි කාලේ කරන හරි විනෝද වැඩක්. මේ තියෙන්නේ කඩොල් ගෙඩි බිමට වැටිලා පැලවෙලා තියෙන විදිය. ඉතින් ඔහොම තමයි මේ හරියේ තියෙන ගොඩාක් කඩොල් ගස් පැලවෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ සුන්දර පරිසරයක ජීවත් වෙන්න ලැබීම ඇත්තටම වාසනාවක්. ඒ නිසාම මේ සුන්දර පරිසරය හා බැඳුණු හරි ලස්සන සුන්දර ළමා කාලයක් ගෙවන්න අවස්ථාව ලැබුණා. ඉස්කෝලේ යන කාලේ විභාගයක් ලඟ වුණාම පොත් ටිකත් උස්සගෙන දුවගෙන එන්නේ මෙතනට. මොකද ඒ තරම් නිහඬ නිස්කලංක පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. මුළු අහසම හරි ලස්සනට මෙතනට පේන නිසා වලාකුළු වලින් මැවෙන රූප දිහා බලාගෙන ඉන්නවා. ඉර බැහැගෙන යන හැන්දෑවේ අහස පුරාවට පාට වලින් වර්ණවත් චිත්‍ර මැවෙනවා.
උදෑසන පිට වෙලා ගිය කොක්කු රංචු පිටින් ආයෙත් එයාලගේ කැදලි වලට පියඹල යනවා. ඉතින් අපි මේ තොටුපළට වෙලා ඒ හැම දේම රස වින්දා. ඉතින් ස්වභාව දහමට මම ස්තුති කරනවා මේ වගේ පරිසරයක ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්නට. මේ වීඩියෝ එක පුරාවටම මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් Dear Diary YouTube channel එක subscribe කරන්න කියලාත් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න.